දවසක් කියලා කියනවා හැමෝටම. අද අපි අලුත් වීඩියෝ එකක් කරන් ආවා නානකාමර උපාංග සම්බන්ධව ඔයගලන්ට සරලව කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද ගොඩක් දෙනා මේ නානකාමර උපාංග වලට යන මිල ගණන් එක ගොඩාක් විවිධ කතන්දර අහනවා. ඉතින් මේක සරලව ඔයගලන්ට ඔලුවට දාගන්න පුළුවන් කතන්දරයක්. මොකද මේ තියෙන්නේ මුලින්ම මම පෙන්නන්නම්. මේ තියෙන්නේ කොමඩ් වර්ග දෙකක්. මේක ඇවිල්ලා ඉන්දියන් කොමඩ් දෙකක්. එක කොමඩ් එක රුපියල් 20000ක් වෙනවා. ඊළඟ අනිත් කොමඩ් එක 22000ක් වෙනවා. මේ කොමඩ් එක රුපියල් 20000ක් වෙන අතර මෙන්න මේ කොමඩ් 22ක් වෙනවා. මේ දෙකම ඉන්දියන්. ඊට අමතරව මේ කොමඩ් එක තියෙනවා චයිනීස්. ඉතින් මේ කොමඩ් වර්ග තුනෙන් ඕගලන්ට ඒ කියන්නේ බජට් විදියට යනවා නම් සාමාන්‍ය රුපියල් 48950ට මිලට ගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු ඇක්සසරිස් පාර්ට් එක ඔක්කොම සම්පූර්ණ නානකාමරට අවශ්‍ය උපාංග සමගිය. මොනවා 54950 මිලකට ගන්න පුළුවන්. ඒ කියන්නේ 48950 වගේ මිලක් එක්ක ගන්නත් පුළුවන්. 52950කට වැනි මිලකට ගන්නත් පුළුවන්. 54950කට වැනි මිලකට ගන්නත් පුළුවන්. 52950කට වැනි මිලකට ගන්නත් පුළුවන්. ඉතින් මම මේ ඇක්සසරිස් සම්බන්ධව ඔයගලන්ට සරල උදාහරණයක් දෙන්නම්. ඉතින් මේ තියෙන්නේ ඔයගලන්ට මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕනම ෂොප් එකක ඩිස්ප්ලේ කරලා තියෙන අයිටම් ටිකමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේවලට මිල ගණන් දාලා තියෙනවා වගේම මාත් මේකට හැම එකටම මේකට මිල ගණන් සඳහන් කරලා නැති වුණාට මම මේ හැම එකටම මිල ගණන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක සරලව කියන්න මේ තියෙන්නේ වොෂ් බේසින් ටැප් එක. මේ යන්නේ පළවෙනි අයිටම් එක තමයි මේ වොෂ් බේසින් එකට යන ටැප් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක රුපියල් 1800කට තමයි අපි අලෙවි කරන්නේ. ඒක ඇවිල්ලා නිකල් ටැප් එකක්. ඉතින් මේක 1800ක් වෙනවා. ඊට අමතරව මේකට කෑලි 22ක් යනවා. ඉතින් කෑලි 22 ගැන පළවෙනිම ඉඳන් අයිටම් ටික කියන්න. ඊට අමතරව දෙවෙනියට තියෙන අයිටම් එක තමයි hand bath shower එක නිකල් plated. මෙන්න මේ shower එක hand bath shower එක නිකල් plated. මෙන්න මේක plated තියෙන. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි අලුයි කරන රුපියල් 10යි. ඊට පස්සේ තුන්වෙනි item එක ගලි cover එකක්. මේක ඇවිල්ලා polo ගලි cover එකක්. මේක රුපියල් 450යි. flexible hose වර්ග දෙකක් තියෙනවා. එකක් 350 ගානේ. ඒක එතකොට රුපියල් 700ක් වෙනවා. ඊට අමතරව bib tap එකක් තියෙනවා. ඉතින් මේ bib tap එක රුපියල් 1000යි. ඊට අමතරව angle valve 4ක් යනවා. ඉතින් මේ angle valve 4 අපි දෙකක් PVC දාලා තිනවා, දෙකක් නිකල් දාලා තිනවා. ඒක වෙනසකට නෙමෙයි දාලා තින්නේ. සාමාන්‍ය bathroom එක මුලින්ම සවුත් වෙන්නේ මේ angle valve. ඉතින් මේ angle valve සවුත් වුණාම ඉතින් ගොඩක් වෙලාට ඒක එන කරදරයක්. ඉතින් අපි මේ angle valve එක මෙන්න මේ නිකල් angle valve දෙක අපි විකුණන රුපියල් 600යි. හැබැයි මේක උඩ plated තියෙන්නේ. මේ නිකල් angle මේ PVC angle valve දෙක එකක් 150 ගානේ තමයි විකුණන්නේ. මේ කියන්නේ මේ item ටික තමයි අපි ඕනම තැනක display කරලා තියෙන එක තමයි මම මේ සරලව කියන්නේ. ඉතින් මේක ඔයගලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඕනනම් මේ bidet shower එක නිකල් bidet shower එකක් ගන්න පුළුවන්. මේ bib tap එකට තවත් නිකල් bib tap එකක් ගන්න පුළුවන්. මේ angle valve හතරම නිකල් angle valve නිකල් වලින්ම දාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේ ඔයගලන්ට සරලව ඔයගලන්ට කියලා දෙන කතාව. ඊට අමතරව යනවා pop up vest එක. මේ pop up vest එක මේක රුපියල් 500ක් වෙනවා. ඊට අමතරව මේකට යනවා wash basin එන. මේක ඇවිල්ලා wash basin එන රුපියල් 350යි. self glass එක තියෙනවා. self glass එක රුපියල් 1300යි. මේ මිර එක ඒකට අයිති වෙනවා. ඒතකොට මේ මිර එක 3400ක් වෙනවා. ඉතින් ඔන්න ඔය item ටික මේකට අයිති වෙනවා. ඊට පස්සේ මේ towel bar එක තියෙනවා. මේ towel bar එක රුපියල් 10ක්. මේකත් නිකල් vest towel bar එකක්. ඊට අමතරව මේකට අයිති වෙනවා magic bend එක. මේ magic bend එක රුපියල් දෙවෙනුව තියෙන ඊළඟට දෙවෙනුව යනවා magic bend එක. සාමාන්‍යයෙන් magic bend එක රුපියල් 850ක් වෙනවා. මේක magic hose එක කියන්නේ wash basin එක tap එකේ යට වෙන එක. මේක රුපියල් 200යි. ඊට අමතරව shop holder එක තියෙනවා. ඒක නිකල් එකකින්. ඒක රුපියල් 500යි. ඊට අමතරව bidet shower එක තියෙනවා. ඉතින් මේ bidet shower එක රුපියල් 1300කට තමයි අපි අලෙවි කරන්නේ. ඊට අමතරව තියෙනවා මෙන්න මේ brush holder එක. brush holder එක රුපියල් 1100යි. ඊට අමතරව නිකල් conceal valve එකක් මේකට අයිති වෙනවා. මේ තියෙන නිකල් conceal valve එක මේක රුපියල් 2100කට තමයි අපි අලෙවි කරන්නේ. ඊට අමතරව තියෙනවා මේ jet shower එක. මේ jet shower එක වෙනවා රුපියල් 1800ක්. මේක අඟල් 6 jet shower එකක්. ඉතින් ඔන්න ඔය item ටික එක්කව වෙලා තමයි සාමාන්‍යයෙන් මේකේ prices හැදෙන්නේ. ඉතින් මේ prices හැදෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන item වලින් ඔයගලන්ට ගන්න පුළුවන් අඩුම budget එක තමයි මම ඔයගලන්ට මේව කරේ. කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතනවා නම් මේ වලට රුපියල් 69000ක් වගේ යනවා නම් ඒක අපි ඉතාමත් අඩු මිල හදලා දෙන එක තමයි කරන්නේ. ඉතින් මේක ඉතාමත් සාධාරණ මිලක් අපි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දෙනා හිතනවා මේවා
අඩුවට විකුණනකොට මේවා බාල බඩු නෑ මේ එකක්වත් බාල බඩු නෙමෙයි. මොකද මම කියන්නේ මේවා බාල බඩු නෙමෙයි. මේවා ක්වොලිටි අතින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ක්වොලිටි අතින් තවත් ඒවා හොයනවා නම් අපිට ඒ වලින් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ හොයනවා නම් තව මීටත් වැඩි හොඳ ඒවා තියෙනවායි කියලා. හො අපි ගාව ඒවත් තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බජට් එක අනුව තමයි අපි යන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරගන්න ඕන එක. මොකද මට කියන්න බෑ. මොකද මේ හැම එකක්ම නිකල්. ඉතින් මේවා මේ විදේශවලට නිකල්. මේ විදේශවලට නිකල් කියලා මේවා පාට වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ. මේ හැම එකකම පාට වෙනස් වෙනවා. ඒක කවුරු හරි ගන්න දැන් මේ තියෙන සෙල් ග්ලාස් එක රුපියල් 3500ක් වෙනවා. ඉතින් මේවත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන 7 pieces accessory ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඒවා මිලත් එක්ක තමයි සාධාරණ අපි අලෙවි කරන්නේ. ඉතින් ඔයගලන්ට ටැප් රේන්ජ් එකක් අවශ්‍ය නම් මෙන්න මේ තියෙන මිලර් කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ කියන ගොඩක් දෙනා නොදන්න කතාවක් මම මේ සරලව මේ හෑන්ඩ් වාෂ් එක තියෙනවා. හෑන්ඩ් බාත් මිලර් එකෙන් තියෙනවා. ඉතින් ඔය කියන හැම අයිටම් එකක්ම මාගාවක් තියෙනවා. හැබැයි මම කියන්නේ මේවා සාධාරණ ගහන රිබන් එක විතරයි මගේ තියෙන එකම දේ. ඉතින් මොකද මම මේවා එකක්වත් මොකද ඕගොල්ලෝ හිතනවා නම් මේවා බාල බඩු මේවා මෙන්න මේක අඩුවට දෙන්නේ නැහැ. මම මේ ඔක්කොම කරන්නේ මමත් මේවා ගන්නේ ඕගොල්ලන්ගේ ඔය ඕගොල්ලෝ යන ෂොප් වල තියෙන අයිටම් ටිකම තමයි මම මේ හරි කරන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ඕගොල්ලෝ ගිහිල්ලා බලන තැන් වල තියෙන අඩුම තමයි මමත් මේවා කරන්නේ. මොකද මේවා එකක්වත් මම ලංකාවට ගේන බඩු නෙමෙයි. මොකද මේ හැම එකක්ම ලංකාවට ගේන අයගෙන් මාත් අතරමැදියන් නොමැතිව මිලදී ගන්න එකක් විතරයි. ඉතින් ඔයගන්ට අවශ්‍ය නම් විතරක් මගෙන් මිලට ගන්න පුළුවන්. මම ඔයගලන්ට මේක පැහැදිලි කරේ මේ එකක්වත් මගෙන් ගන්න කියන එක නෙවෙයි. මේ වලට මිලක් එක්ක ගන්න පුළුවන් කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. ඉතින් ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න එක තමයි ඔයගලන්ගේ තියෙන මේක. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි. මම හැමදාම කියන්නේ ඇත්ත කතන්දරේ ඇත්ත අර පිට කවරේ බල්ල නිකන් තීරණය කරනට වැඩිය ඇත්ත දැනගෙන හරි දේ බැලුවොත් ඔයගලන්ට හරි විදියට හරි දේ ගන්න පුළුවන් කියන එක විතරයි. මොකද මේක මම රුපියල් දැන් මේක සරල උදාහරණයක් විදියට මේ වොෂ් බේසින් ටැප් එක 2900ට විකුණුවා මම 1800ට වික්කොත් ඒක බාල බඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ සෙල් ග්ලාස් එකත් ඒ වගේ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දෙයක්. මේ සෙල් ග්ලාස් එක මම 1300ට වික්කයි කියලා. මේ තියෙන සෙල් ග්ලාස් එක මම 1300ට වික්කයි කියලා. ඒක තව තැනකින් වත් 2500ට ගත්තයි කියලා. ඒකේ මේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ හැම එකක්ම බ්‍රෑන්ඩඩ් ඒවා වෙස්ට් කියන එකක් බ්‍රෑන්ඩඩ්. ඉතින් ඔය කියන වෙස්ට් කියන ගලි කවර මේ හැම අයිටම් එකක්ම තියෙන. ඉතින් ඔයගොල්ලෝ ගන්න අයිටම් එක අනුව ඕගලන්ට හිතනවා නම් මේ අයිටම් එක මාරු කරගන්න ඕන. ඒක මිලත් එක්ක මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ ඔයගලන්ට ගෙනත් තාම. එහෙනම් ගොඩක් ස්තුතියි.